ජීවිතය කියන්නේ මොකක්ද කියලා මං තාම හොයනවා. වෙලාවකට මට ජීවිතයත් මොහොත වගේ කියලා හිතෙනවා. එක මොහොතකදී හරිම නිහඬයි, ගැඹුරුයි, නිසංසලයි. තව මොහොතකදී හරිම නපුරුයි, ප්‍රචණ්ඩයි, කුරිරුයි. මොහොතේ වතුර විරලට එනකොට අපි එකට රැල්ලක් කියනවා. ඒ වතුරම වෙරළ පහු කරගෙන යනකොට අපි එකට සුනාමියක් කියනවා. ඒ රැල්ලක් වෙන්නෙත් සුනාමියක් වෙන්නෙත් එකම මොහොතමයි, එකම වතුරමයි. ජීවිතය කියන්නේ පැටලුණු නූල් බෝලයක් වගේ අපූර්ව බැඳීම් කොටක්. ඒ බැඳීම් වෙනුවෙන් මිනිස්සු නොකරන දෙයක් නෑ. සමහර බැඳීම් වෙනුවෙන් කරන සමහර කැපකිරීම අපිට හිතා ගන්නවත් බෑ. මමත් දන්නවා එහෙම ජීවිතයක් ගැන කතාවක්. හිතුමතේ ගෙවුණු ඒ ජීවිත කතාව මගේ හිතේ ඈත කොනක ඉඳගෙන හැම දවසකම හැම මොහොතකම මව රිදවනවා. තමන්ගේ මුළු ජීවිතේම මගේ හැරගෙන අනුමුවේ හිතුමතේ ගිය ඒ ජීවිතේ මං තාමත් හොයනවා. පත්මහේ අසිරිය රැගෙන අපේ සුන්දර අවුරුදු කුමාරිකාවන් දැන් ඔබ හමුවට එන අවස්ථාව හැමදෙනාම හොඳ අත්පොළ සන්නාදයකින් අපි පිළිගමු. මෙන්න ඔබ හමුවට එන මීළඟ තරඟකාරිය පිළිගන්න අංක 10න් තරඟ වදින රතුගහ ගෙදර ගමගේ චන්ද්‍රා කුමාරී. මම රතුගහ ගෙදර ගමගේ චන්ද්‍රා කුමාරි. මං ආවේ ගෝනවත්තේ ඉඳලා. මම ඉගෙන ගත්තේ තිස්ස විද්‍යාලේ. මගේ එකම හීනේ තමයි කවදා හරි දවසක ගුරුවරියක් වෙලා මේ ගමට සේවය කරන එක. මම මේ තරගෙට යන්නේ අම්මා හින්දා විතරක් කිව්වොත් බොරු අයියේ. මාත් ආසයි. හැබැයි පොඩි බයකුත් තියෙනවා. පිස්සු ටීචර්. බය වෙන්න ඕනේ යක්කුන්ටනේ. ලස්සන කෙල්ලන්ට නෙවෙයි. අනික ඔබ පෙරදෙන්න තරම් ලස්සන වැඩි බං. ඒ තාත්තගේ මූණ කළු කරලා මං රජනෝනාට වැඩක් නෑනේ අයියේ. තාත්තගේ හිතත් හරියට වැවක් වගේ. හරිම නිහඬයි, ගැඹුරුයි. සුමකේ වරෙන් බං මොන මගුල කරනත් කාලා ඉන්න ඕනේ. බලක් පටන් ගත්තා නම් වාගට කරන හිතමයි නෑ. අපි නොදන්නේ ඒක. මලේ උඹලා කුමාරි රාජ කුමාරිය බං. කිසි එකෙක් නෑ මේ හත් පත්‍රේ ඒකිට එක හැපෙන්න. ඒකි දිනනාම තමයි බං. කොහොමද මලේ උඹේ නගා අවුරුදු කුමාරි වුණාම කාටද ආඩම්බරේ? අම්මට සලකගෙන නංගිත් තැනකට ගත්තනම් මේ ආත්මෙ හොඳටම ඇති බං. ඇයි මලේ? උඹලා එක වහලක් යන්නට යන්නේ නැද්ද? මලේ උඹේ රසිකගේ පළයිලව්ව මුළු ගමම දන්නවා. වරෙන්
අපි වෙනුවෙන් අයින නැහිලා මේ මදේ පුතේ. තාත්තට දැන් ගෙදර ඉන්න කියන්නම් මේ. එයා අපි වෙනුවෙන් නටපු යුද්ධෙ මැදයි. ඒ වුණාට පුතේ අපිට දිනන්න බැරි වෙච්ච ලෝකේ ඔය දෙන්න හරි දිනන්න ඕනේ. අපේ පුංචි ටීචර් අපිටත් එක්ක හරියන්නේ ඉගෙන ගනී අම්මේ. මගේ කොල්ලා තේරුවොත් ඉතින් ලස්සනයි තමයි. අපෝ මෙයාගේ තේරීම අපි දන්නවා නීති. දෙනවක මෙයාට. අනේ අම්මේ මේ බලන්නකෝ අයියා. අයියේ දෙනවකෝ මෙයාට. දෙනවකෝ අයියේ. මල මගුල් නවත්තලා ඉගෙන ගත්තා නම් ඉවරයිනේ. බය වෙන්න දෙයක් නැහැ. රසික නංගිත් උදව් කරනවනේ තාත්තේ. මේ ගමේ උන් ඊරිසියයි කෙල්ල දිනනවට. මං කියන්නේ උන්ගේ ඇස්වල කටු ඇනෙන්න කෙල්ල දිනන්නම ඕනේ. අම්මයි පුතේ ඕන මගුලක් කරගන්න එක ඇත්තේ. අවුරුදු කුමාරි. එච්චර තමයි මේක දැට දැන් අඩු වෙලා තියෙන්නේ. ඕනවත් අවුරුදු උත්සවේ අවුරුදු කුමරිය තරඟේ අවසන් ප්‍රතිඵලය. අංක 10න් තරඟ කළ රතුගා ගෙදර ගමගේ චන්ද්‍රා කුමාරි මෙවර ගෝණවත්ත අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලබයි. ජයග්‍රාහිකාවට මල් කළඹ ප්‍රදානය සඳහා අපි ආරාධනා කරනවා පොලිස් ස්ථානාධිපති රෝහන් දසනායක මැතිතුමාට. මං විසාකයි ගෙදර රින්ගු හම්බට කහනවද? දැනගනින් වැඩි දැඟලුවොත් නැට්ට ඉඳන් හම කරන පරා. මං ඒකව බඳින්න ඉන්නේ සර්. උඹේ මනමාලයා. බේකියෝ බඳින්නෙත් නෑ. දැන්දට වැඩකුත් නෑ. යකෝ වන්නන් 18ම නටලාපෙකෙක් මං. මට ඕනනම් එක්ක තියන්නත් පුළුවන් නැති කරන්නත් පුළුවන්. දැනගනින් පරයෝ. ඔබ මීට පස්සේ මට කරදර නොකර ඉඳයි යන්නේ. මොකද ඔබ ටික කාලයකට ඇතුළට යන නිසා. අනේ පාසර්, අනේ පාසර්. බුදු සරණයි. අනේ පාසර්. ඉතින් දසනායක මහත්තයෝ හෙට උඹට යන්න තියෙනවා සුබ ගමනක්. අපි සර් ගැන ගොඩාක් දේවල් අහලා තියෙනවා. අපි ගැන නොදන්න ගොඩාක් දේවල් තියෙනවා රත්නපාල මහත්තයෝ. ඒක නෙමෙයි. කො අපි අවුරුදු කුමාරි. එදා දැක්කට පස්සේ තාම දැක්කේ නැහැ.
දරුවගේ විභාග නිසා දරුවා පාඩම් කරනවා. ලස්සන ගෑන් ළමයි වැඩි ඇස් මහන්සි කරන්න හොඳ නැහැ. අපි තමයි එයාලා දිහා බලලා ඇස් මහන්සි කරන්න ඕනේ. මගෙන් තෑග්ගක්. සර් අනේ ඕන්නේ සර්. මන්නේ දෙන්නේ ගන්න. 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 තව වෙන මොනවා හරි අවශ්‍යතාවයක් වුණොත් උදව්වක් වුණොත් බය නැතුව කියන්න. දැන් අපි දන්න හඳුන්නයිනේ. අපේ ගමේ අවුරුදු කුමාරයෝ ගැන බලාගන්න එපා. නැද්ද? එහෙනම් ගෙන් එන්න. බුදු සරණයි. සර් අපි මේ ගම්වල හරි අහිංසක මිනිස්සු සර්. පොලිස් ජීප් එකක් නිතර මෙහෙම ගේ ඉස්සරහ නතර කරන එක මේ ගමේ මිනිස්සු එක දේවල් හිතන්න පුළුවන් නිසා. රත්නපාල මහත්තයෝ පොලිසියට ඔය තරම් බය වෙන්න එපා. මොකද පොලිසියට පුළුවන් වුණාට මිනිස්සු යන ගමන් නවත්තන්න මිනිස්සුන්ට බෑ පොලිසිය යන ගමන් නවත්තන්න. ගෙන්න. බුදු සරණයි. බයිසිකලේ බයිසිකලේ මරුණාට වැඩක් නෑ ඉලන්දාරියා. නියම වෙලාවට බ්‍රේක් වැඩ කරේ නැත්නම් දැන් කාලේ අනතුරු වැඩි. ගෙන්න. ඊට පස්සේ වුණ සමහර දේවල් ගැන ගමේ මිනිස්සු එක දේවල් කිව්වා. පන්ති කියන්නේ ඒත් ඒ කතාවල ඇත්ත නැත්ත මොකක්ද කියලා හරියටම දැනගෙන හිටියේ කුමාරි විතරමයි. අද තම්චි දිහා සෝමේ බලන් හිටියේ. අනේ මේ බොරු කියන්නේ තින්නවා. අදත් ඇවිල්ලා. අපි ආගමලන් යා. පුතේ මේ ටිකේ නංගි ගැන ටිකක් වැඩිපුර ගහගෙන හිටා. මගේ හිතට මොකද්දෝ බයක් දැනෙනවා. එහෙම තාත්තේ. OIC මහත්තයා ගෙවල් පැත්තේ කැර කෙනෙකු. මගේ හිතට හරි නෑ පුතේ. මිනිහාගේ නසරාණි වැඩ නිසා තමයි මේ ගමෙන් මෙහාට එවලා තියෙන්නේ. මිනිස්සුන්ට මහ ජරා විදියලු එක සලකන්නේ. බඳලා අවින් ගුණ මිනිහෙක්ලු. ගෑනු හුටපට ගොඩයිලු. අද හවසට බයිසිකලේ නෑ ටීචර්. ඇයි ඒ?
මේ විමලයා ඉල්ලුවා වාද්දුට ගිහින් එන්න. මේ පන්ති ඉවර වෙලා හන්දියට වෙලා ඉන්න. මං එනකන් කොහෙවත් යන්න එපා. මගේ සුදු අයියේ මට පොරොන්දුවක් වෙන්න. හැම ආත්මිකදීම ඔයා මගේම අයියා වෙනවා කියලා. පිස්සු කෙල්ල. අයියේ මට වැදගත් දෙයක් කියන්න තියෙනවා ඔයාට. නෑවල් එල්ලටම නංගි කොහොමද අම්මේ ආවේ මේ වැස්සේ? නංගි ගෙදර ආවේ නෑ. ආවේ නෑ? නෑ. මම පැයක් තිස්සේ බලන් හිටියේ මේ බස් හෝල්ට් එකේ. මං හිතුවේ එන්නේ නැති කියලා. ඉතින් බස් හෝල්ට් එකේ නැත්තම් පන්තියට ගිහින් බලන්න එපා. අන්තිම බස් එකේ යන්න මෙන්න තියෙන්නේ. තාත්තත් එක්ක එන්නේ හිටියක් දන්නේ. පේන කියන්නේ නැතුව පන්ති ළඟට ගිහින් බලපන් නංගි කොහෙද කියලා. කුමාරි පන්තිල මගෙත් එක්කම ආවා. මේ වෙන්දට සුමතේන ගන්නවතින තැන කුමාරි නැවතුණා. ඉතින් මං ගෙදර ආවා. මයි පුත්තේ පොලිසියට දාන්න කලින් අපි තව ටිකක් බලමු. බැරි වෙලාවත් මයි කෙල්ල ගෙදර ආවොත් කෙල්ල ගෙදර ආවද? ඇයි කෙල්ල හම්බුනේ නැද්ද? මගේ කෙල්ල
තැනම බැලුවද? හැම තැනම බැලුවද? පුතේ නංගි කොයි? මට කෙල්ල ගෙනල්ලා දීපල්ල. මට කෙල්ල ගෙනල්ලා දීපල්ල. ඒක දුවන ජීවත් වෙන වැඩක් නෑ. උඹලා හැම තැනම බැලුවද? තෝ වෙලාවට බස් ඕන් එකට ගියා නම් මේක වෙන්නේ නෑ නේද? මේක වෙලාවට ගියා නම් මේක වෙන්නේ නෑ. ඒකි බස් ඕන් එකට ආවේ නැත්තම් මේක දැනගන්න ඕනේ පන්තියට යන්න. උන්ට පොලයක් නැත්ත. ගෙදර පුවගෙන ආවේ. මං දන්නේ මෙච්චරයි. මට කොහෙන් හරි මගේ කෙල්ල ගෙනල්ලා දීපල්ලා. ඒකි මම නැතුව එක රැයක් ගෙයින් එළියේ ඉඳලා නෑ. අනේ මගේ කෙල්ල. මට ගෙනල්ලා දීපල්ලා. ගුරුනාන්සේ මොනවද කිව්වේ? තවම ජීවිතුන් අතර ඉන්නවා කියලා කිව්වා. මොනවද? හිත හදාගන්න බලන්න. මයි කෙල්ලගේ ලස්සන ඒකේ උන්ට වහ වුණා. අනේ අපේ කාගේ ඇස්වක් වැදුනද මයි කෙල්ලට? කොළු ආවද? ඔය ආවේ. කොල්ල සෑහෙන්න මහන්සි වෙනවා කෙල්ල හොයන්න. ඕන් නැති නාඩගම් වලට යවපු නිසා නෙවෙයි හැම දෙයක්ම. මගේ හිතේ තියෙන වේදනාව දන්නේ මං විතරයි. මගේ දරුවෝ දෙන්න මම බලාගත්තේ ඇස් දෙක වහගෙන. කෙල්ලගේ කටුවක් කැරුණත් මට රෙදෙන්නේ. උස්මාත් වුණාට ඒකි තාම පොඩි එකි. සර් මගේ කෙල්ල ගැන මුකුත් හොඩුවාවක් නැද්ද සර්? දරුවා නැතුව ඒ කෙල්ලගේ අම්මා මැරෙයි සර්. එපා වෙච්ච පොලිසියත් රත්නපාල මහත්තයාට දැන් ඕන වෙලා නේද? ඈ සර් මගේ කෙල්ල කොහෙන් හරි හොයලා දෙන්න සර්. බුදුන් වඳින අත් දෙකෙන් වැඳලා කියන්න මගේ කෙල්ල හොයලා දෙන්න සර්. රත්නපාල මහත්තයා නැති වුණු දේවල් හිතුණු ගම් මවල දෙන්න පොලිසියෙන් මැජික් කාරව නැහැ. අපිට ආරංචියක් ලැබුණොත් අපි ඉක්මනින්ම දන්වන්න. එතකන් පොලිසි ගාන රස්තියාදු නොවි ගෙදරට වෙලා ඉන්න. අනික පත්‍රකාරයන්ට අරුන්ට මුන්ට මේවා කියන්න ඕනත් නැහැ. දෙයන්ගේ පිටින් කුමාරි පරිස්සමෙන් ගෙදර එයි. දැන් රත්නපාල මහත්තයා ගෙදර යන්න. සර් දරුවා හොයලා දුන්නු සර්ට බුදු බව අත් වෙනවා සර්. බුදු වෙන දැම්ම අදහසක් නෑ රත්නපාල මහත්තයා. ඊට කලින් තව කොච්චර දේවල් තියනවද කරන්න? ඈ බුදු සරණයි. මේ හොයපු හේල්ලට ඉන්දිකට්ටක් උනත් හම්බෙන්න ඕන බල.
නංගිව හොයාගන්න මං ඕන අපායකට යන්න ලෑස්ති. අම්මයි තාත්තයි විදුවන විදුවිල්ල මට බලන් ඉන්න බෑ අයියේ. තා පිච්චිලා මැරෙයි. අපි බලමු. මොකක් හරි පොඩක් පෑදෙයි. මං දන්නවා මලේ. වතුරට වඩා ලේ උකුයි කියලා. මල්ලි ගෝනවත්ති රත්නපාලේ ගෙදර නේද? මොකද මේ පැත්තේ? ඒස්පි මහත්තයට කාරණාවක් කියන්න. ඒස්පි මහත්තයට වදනදී මල්ලි ගෙදර යන්න. අද මට කොහොම හරි ඒස්පි මහත්තයා හම්බ වෙන්න ඕනේ. මල්ලි දඩාව තියන උන් හොයනවට වඩා මේ පොලිසියට වෙන වැඩ රාජකාරි ගොඩාක් තියෙනවා. ඇත්ත කතා කියන්න එපා මහත්තයා. ඒක එහෙම කියන්නේ නෙමෙයි. මගේ නංගි ගැන මන් දන්න. අප්පට සිටි. මල්ලිට හරියට කේන්ති යනවා. නංගිගේ මිනි හරි හම්බුනොත් අපි ගෙදරට ඇවිත් කියන්න. තේරුණාද? නෑ සුමතේ. කුමාරි බැලලා ගියේ. කුමාරි වරක කරගෙන ගියා සුමතේ. මගේ වැස්ස කිස්තරා. යපා රසිකා. මොකක්ද හරුපේ තේරුම? ඔය තමගේ නංගි අරන් ගියේ. කියපා රසිකා. කියන්න සුමතේ කියන්න. කියපා රසිකා. කියපා රසිකා. පන්ති ගිහලා ඉද්දි හොඳට වයින් නිසා අන්තින් අපි දෙන්න වෙලස් නාවා. ගම්මැද්ද පාරෙන් අපි එනකොට වෙනවා. යයි පොඩක් දෙන්නා පුදු වෙනවා. හැමදාමයි නෑනේ. මට කුමාරෙත් එක්ක ටිකක් කතා කරන්න. මහත්තයාත් එක්ක මට කිසිම කතාවක් නැහැ. යාපන් කෙල්ලේ. ඔබ මේ ගමට අවුරුදු කුමාරුණාට මම මේ ඒරියා එකටම අවුරුදු කුමාරයා. මට උඹත් එක්ක කතාවක් තියෙනවා. මට යන්න දෙන්න මහත්තයා. මගේ කතාව උඹට නිකන් නිදහස් තැනකට කියන්නේ. අනේ මහත්තයා. යට වර පොරට්ටි මං මේ බුණ පස්සන්න. මට බැගි හකට. අල්ලගනි මේ කිව්වා. යනවා. මලෙන් වෙන්න. මෙහාපන් කෙල්ලේ. මේ ගැන ඔබ කෙල බින්දුවක්වත් හෙළුවොත් මම බියෝ වෙන්න අල්ලට ලස්සන මොකුරට. උඹට වාහනේ අංක මතක නැද්ද රසිකා? මට මතක නෑ සුමතේ.
මතක නෑ. වාහනේ අංකේ තිබ්බනම් ඩ්‍රයිවර් හොයාගන්න තිබ්බා. මගේ වාහනේ අඳුරනවා සුමත. මගේ වාහනේ අඳුරනවා. ඒ වාහනේ අපේ තාත්තගේ යාළුවෙක්ගේ වාහනයක්. ඉතින් මමගේ වාහනේ. ඉතින් මමගේ. ඉන්නේ කවද්ද? ඔත්තුව ගෝනවත්තේ අහිංසක අවුරුදු කුමාරියෙක් හිටියා. ඒකිගේ නම කුමාරි. ඒකි හදිසිය අතුරුදහන් වුණා. ඒකිට පණ වගේ ආදරය කරපු අයිය කෙනෙක් හිටියා. ඒ අයියා දැන් උඹ ඉස්සරහා ඉන්නවා. පුතේ උඹ දන්න හැම දෙයක්ම වචනයක් නෑර කියපන්. කියන්නම් පුතේ කියන්නම් පුතේ කියන්නම් පුතේ එදා වාහනේ හිටියේ ග්‍රාමසේක මහත්තයයි දසනායක මහත්තයයි විතරයි. අම්මකෝ මං හිතුවේ ඒ දරිවි ලස්සන හින්දා ඒකව බඳින්න අරන් යනවා කියලා. දෙමලොකා ඒ හෝටලේ අයිතිකාරයා තමයි මාරසිංහ මහත්තයා. දසනායක මහත්තයාගේ මස්න. එතන තමයි උන්ගේ තිප්පොල්ල. මාරේ උන් දවස් ගානක් මේ දරුවා ගෙස්ට් හවුස් එකේ තියාගෙන හිටියා. ඒ දරුවිට උන දේ අඩු වරුරේ නම්බර් මට සහෝදරයෙක්ගේ මුණ දිහා බලාගෙන කියන්න බෑ. නම්බර දැගිදි පළේ හරි අපි යන්න කියලා මම දන්නේ හෝටලේ ඉන්න පොළොව තියපු ටික විතරයි. අල්පලයා දසයා කියලා අපිට නරකක් උනේ නෑ ඔතක් මිසක් අවුරුදු කුමාරි දසයා උඹ නම් දසයා තමයි උඹ දසයා වීනස් දෙව්දුවගෙනාවත් වැඩි කාලයක් තියාගන්න හොඳ නෑ මය පුතේ. ඇති වුණ ගමන් සාක්ෂිත් එක්ක නැති කරලා දාන්න. අනේ අපි ඕවට නෑ. අපි ඕව දන්නේ නෑ. අපිට ඔය වැඩ බෑ. අපිට ඔය වැඩ බෑ. අපි ඕව දන්නේ නෑ. අපිට බෑ. බෑ. මීට කලුනුත් ගෑන්න ගෙනලා ඔය වගේම තියාගෙන ඉඳලා තිරිපිටි පැත්ත රාජගේ පොල්ලොත් එක්ක මරලා පුච්චලා දානවලු. මේ දරුවිට තේප කරා කියලා තමයි මට හිතෙන්නේ. මගේ අයියා උඹලා ඔක්කොම
ආරච්චි කරලද බලගේ අයියයි නංගි ගැන අදත් ආරංචියක් නැද්ද පුතේ? ආරංචියක් නැද්ද? අපට හිත හදාගන්න එනවා අම්මේ. වුණා අපි ජීවත් වෙන්න ඕනේ අම්මේ. ඊයේ මම නංගි දැක්කා. අම්මේ කියන්නේ ඇවිත් මම ඇඟේ එළුණා. මම කෙල් අනුරුකුත් කෙට ගැහුවා. අනේ පුතේ මට නංගිව ගෙනත් දියා පුතේ. අනේ මට කෙල්ලව ගෙනත් දියා පුතේ. අනේ මට මගේ මැනිකව ගෙනත් දියා මගේ රත්තරනේ. මට ගෙනත් දියා අම්මා මගේ. මට මගේ කෙල්ල ගෙනත් දියා පුතේ. මට තියෙන උඹත් එක්ක ගනුදෙනුවක් පිරගන්න.
තමුන්ට මං යෝජනා කරනවා තමුන් මේ අපරාධය කළ බව. සර්ගේ කැමැත්තා. තවදුරටත් මම තමුන්ට යෝජනා කරනවා තමුන් සැලසුම් සහගතව මේ මිනිමැරුම කළ බව. මන් නංගි වෙනුවෙන් යුතුකම ඉටු කළා හාමුදුරුවනේ. තමුන් මේ පොලිස් ස්ථානාධිපති දසනායක මහත්මයා අඳුරන්නේ කොහොමද? මුලින්ම ගමේ පොලිසියේ OIC මහත්තයා විදියට. අන්තිමට මගේ නංගිව විනාශ කරන්න මුල්ලුන එකා විදියට. තමුන් පාසල් අධ්‍යාපනය ලබලා තියෙනවද? තමුන් කීවෙනි ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය ලබලා තියෙනවද? ජේෂ්ඨ වෙනකන් සර්. තමුන් මේ ගරු අධිකරණයට සඳහන් කරන්නේ තමුන්ගේ සහෝදරිය 4 දෙනෙකු අතින් දූෂණය වූ නිසා ඇති වූ කෝපයට මේ ඝාතනය සිදු කළ බවද? මා වෙල්ලන්න හාමුදුරුවනේ. ඒ අහිංසකේ කී වෙල්ලන්න එපා. දසයා තමුන්ට මේ ගරු අධිකරණයට අවසාන වශයෙන් ප්‍රකාශ කරන්න තියෙන්නේ මොනවද? වැරදිකරු හාමුදුරුවනේ. That's all your honor. රතුගහ ගෙදර ගමගේ දොන් සුමතිපාල නම් විත්තිකරු මෙම සාපරාධී මිනීමෙරුම සම්බන්ධයෙන් වරදකරු බව ජූරියේ ඒකමතික තීරණය වන බැවින් ගරු අග්‍රාණ්ඩුකාරතුමා විසින් නියම කරනු ලබන දිනකදී ඔහුගේ ප්‍රාණය නිරුද්ධ වනතුරු එල්ලා මැරීමට මෙම ගරු අධිකරණය නියෝග කරනු ලබයි. අඩුව මාස 4කට කල් ගියා නෝනේ. ඒ වුණාට මයි කොල්ලා නිදහස් වෙනවා. මං දන්නවා ඒක. පුරා කූඹියෙකුටවත් වැරද්දක් නොකරපු මගේ අහිංසකයා. මං කොල්ලා වෙනුවෙන් බෝධි පූජාවකුත් තිබ්බා. අපේ කොල්ල වැරදි නෑ. අහිංසකලා අඟුලිමාල කරන සමාජයක් මේක. හිරගෙදර ජීවිතය හරිම ඒකාකාරී. ඒත් වෙනස් දේවල් හිතන අමුතු මිනිස්සුත් සමහර ඒකාකාරී තැන්වල ඉන්නවා. අයියා. හොඳට.
මේකාගේ තැඟට ගුණ මාත් එක්ක පතිරි වෙන්න ආවොත් බත් කන්න වෙන්නේ දත් නැතුව. ගහනවා පොළොවේ ඔරයා යකෝ මම බරුසිලා අලුතර කේස් එකේ වොයිස් එකේ බෙල්ල කප් එක සුමති පාන උඹ ඒනගේ මිනිහා අසාධාරණය වෙනුවෙන් උඹේ පපුවේ තියෙන කේන්තියට මං කැමතියි. අපි හම්බෙමු. බනාපා. ආදරණීය සුමතේ. ඔයාගෙන නොහිතා ඉන්න කොච්චර උත්සාහ කරත් මට ඒක කරන්න බෑ. හේතුව මරන්න තරම් තරහක් මගේ හිතේ තියෙන්නේ. ඔයා කරපු දේ හරි වැරද්ද මට තේරෙන්නේ නැහැ සුමතේ. ඒත් මගේ හිතේ තිබිච්ච හීන. ඒ හීනවල වේදනාව හැම රැයකම මගේ නිින්ද නැති කරනවා. අඩු ගානේ මට බලාපොරොත්තුවක් හරි දෙන්න. නොමැරි ජීවත් වෙන්න. සෙල්ලම පටන් ගත්ත නම් සෙල්ලම ඉවර කරපන් මල්ලි. සෙල්ලම ඉවර කරන්න කලින් වෙලාව ඉවරුනොත් වෙලාව අල්ලගන්න එකත් එක්තරා කලාවක්. නියම වෙලාවට නියම හිත්තව ඇදපන්. මං කවදාවත් හිතුවේ නෑ මේ සෙල්ලම කරන්න. ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්නේ මරණයට බයයෝ. හැබැයි මරණෙත් එක්ක සෙල්ලම් කරන්නේ ජීවිතයට බය නැතියෝ. හෙටමාව මේ බෝගම්බරින් අනුරාධපුරයට යවනවා. බෝත් කොහෙට හරි යවයි. හැබැයි කොහේ ගියත් තමුන්ගේ අරමුණ ඉෂ්ට කරගනි. එක ජාතිය කුරුල්ලෝ කවද හරි එක අත්තක වහයි ආයෙත්. මොකක්ද ලියුම? මේ පෙන්ෂන් එක අදාගන්න කියලා ආපු ලියුම. නෝනේ අපි හෙට කොල්ල බලන්න යන්න ඕනේ. එහෙනම් මම වැලි තලප ටිකක් හදාගන්න. මයි කොල්ල හරි ආසයි වැලි තලප කන්න.
තමුල්ලා කවුරු හම්බෙන්නද ආවේ? මාත්‍යෝ මේ රතුගහ ගෙදර සුමති පාල. අවසන් වතාවට මූණ බල්ල යන්න ආව එක හොඳයි. හෙට එල්ලා මරන්න ඉන්නේ. මොකද මාත්‍යෝ අංගේ කොල්ල එල්ලන්න මගේ කොල්ල එල්ලන්න මගේ කොල්ල අනේ මාත්‍යෝ හරි නෝනේ අහන්නකෝ හරි මමගේ පුතේ අනේ බලන්නකො සර් අනේ පොඩ නෝනේ නෝනේ හරි අපි යන් ගෙදර පුතේ ඔයාලා මොන තර්කෙ ගෙනාවත් මේ වගේ සර්ජරි දෙකක් කරපු පේෂන්ට් කෙනෙක්ව ICU එකේ ඇර වෙන තැනක තියාගන්න අපට අවසර දෙන්න බෑ. ඩොක්ටර් මේ පේෂන්ට් වෙනුවෙන් කොච්චර මහන්සි වුණත් වැඩක් නැහැ. මන් දන්නවා. ඩොක්ටර්ස්ලට පුළුවන් මිනිස්සුන්ව මරණයෙන් බේරගන්න. හැබැයි මේ මරණය ඩොක්ටර්ස්ලට වළක්වන්න පුළුවන් මරණයක් නෙවෙයි. Excuse me, mister. එයා දැන් මාගේ පේෂන්ට් කෙනෙක්. මාගේ පේෂන්ට් කෙනෙක් මොනම හේතුවක් නිසාවත් එල්ලන්න දෙන්න බෑ. ඩොක්ටර් මේ මරණය කාටවත් වළක්වන්න පුළුවන් මරණයක් නෙවෙයි. ඒක දැන් තීරණය වෙලා ඉවරයි. මිස්ටර් මෙතන මිනිස්සු ජීවත් කරවන තැන. නැතුව මිනිස්සු මරණ තැනක් නෙවෙයි. අනිත් එක්ක මේක මනුෂ්‍යත්වය පිළිබඳ ප්‍රශ්නයක්. ඔයාලට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කරන්න. කමක් නෑ.
මේක මගේ පෞද්ගලික කාරණාවක් නෙවෙයි. මේක අපේ මුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුවටම ඇතිවුණු ප්‍රශ්නයක්. ඔබතුමියගේ ප්‍රතිචාරය ඒකනං අපි බලන්නම් මොකක්ද කරන්න පුළුවන් කියලා. Thank you. බණ්ඩාර මේ පවුලට මොන ඇස්වාහක් ඇදුනද කියලා මටත් හිතාගන්න බෑ. එකතකට නැන්ද වාසනාවන්තයි. අපි වගේ මැරි මැරි ඉපදෙනට වඩා එකපාර මේ දිච්චි කොහොඳයි අයියා. හිට වෙනකොට සුමතිත් අපට මතකයක් විතරක් වෙයි නංගි. මට හිතාගන්න බැරි මේ වගේ විස්සක මිනිස්සුන්ටම මෙහෙම ප්‍රශ්න ඇයි කියලා අයියේ. මට කුමාරිව බේරගන්න බැරි වුණා අයියේ. එහෙම පුළුවන් වුණා නම් මේ හැමදේම මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබුණා අයියේ. මට කුමාරිව බේරගන්න බැරි වුණා අයියේ. Thank you. මේක අපේ ප්‍රොෆෙෂන් එකටත් වඩා එතික්ස් ගැන ප්‍රශ්නයක්. සිහි නැතිව ඉන්න පේෂන් කෙනෙක් මොනම හේතුවක් මතවත් එල්ලන්න දෙන්න බෑ. මේක නීතිය ගැනවත් රස්සාව ගැනවත් ප්‍රශ්නයක් නෙවෙයි. මනුස්සකම ගැන ප්‍රශ්නයක්. Hello sir. Yes. Oh අපි yes. Oh අපිට ඕනේ. Oh අපිට ඕනේ patient එක බේරගන්න. Yes. Okay sir. එල්ලල මැරුවේ නැති වුණාට හැමෝම එකතු වෙලා සුමතගේ ආත්මය එල්ලල මරලා ඉවරයි. මේ ප්‍රශ්නෙින්ද මගේ හිතේ මම පිච්චි මෙරි ඉපදෙනවා අයියේ. කමන්නේ මට සුමත එල්ලල මරන්නේ නැහැ කියලා මගේ හිත හදාගන්න පුළුවන් නම් මට මේ දේවල් කතා කරන්නවත් කෙනෙක් නැහැ. මේ ඔක්කොම හිතේ තද කරන් ඉඳලා
හරි නැද්ද වගේම මගේ අපෝ පැලිලා මැරිලා යයි. ඒකයි මම මේ හැම දෙයක්ම සෝතිගේ යාළුවා විදියට අයියට කිව්වේ. නැන්දා පව්. මාමත් පව්. මාම දැන් හිටියයින් භාගයයි. කල්පනා කරලම ඔළුවත් හොඳ නෑ. අයියේ මත් එන්නද සුමතේ බලන්න යන්න. පිස්සුද නංගි හිරගෙවල් අසිරින් ගන්න? මොකද්ද? කොහොමද කියලා අහන්න මට හිත හදාගන්න බෑ බං. රසිකහේ වැලහින්නක් වගේ වැළපෙනවා. ඒකට ගිහිල්ලා කියන්න මට උත්තරයක් දීපන්. වේදනා කන්දක් හිතේ තියාගෙන මරණයට කැප වෙලා ඉන්න කෙනෙකුට තවත් බලාපොරොත්තුවක් ඉදිරි වෙන්න පුළුවන්ද? හැම වේදනාවක්ම ඉවර වෙන්න වෙලාවක් එනවා. සුපුරුදු තනිකමත් එක්ක ගෙවුණු දවස් ගානකට පස්සේ නිහඬ රැයක ඒ හැම දෙයක්ම සිද්ධ වුණා. ඒ රැයත් සුමතිපාලත් එක්ක හිටියේ වේදනාව විතරමයි. හැමෝ මේක දැනගන්නකොට සුමතිපාල සමු නොදීම සමුරන් ගිහින් කාටවත් නොකියම ගොඩාක් දුර ඈතකට. ඒත් ඊට පස්සේ හැමෝම වගේ කතා වුණේ හිරගෙදර බිත්තිවල ශක්තිය සුමතිපාලගේ ආත්ම ශක්තියට යට වුණු එක ගැන විතරයි. මං හිතන්නේ ඔබ මේ පළාතේ තවත් ගැවසෙනෙක් හොඳක් වෙයි කියලා. මන් දන්නවා. උඹ හොඳ යාළුවෙක් වගේම හොඳ සහෝදරයෙක්. හැබැයි මට මේ වෙච්ච දේවල් අමතක කරන්න බෑ. මාත් මේ වෙලාවේ අන්ත අසරණයි සුමති. උඹ මොනව කරන්නද? මට ඒක උදව්වක් කරපන්. මේ තාත්තව බලාගන්න. රසිකව හම්බුණාද? මට ඒකේ මූණ බලන්න බෑ.
උඹ වෙනස් කරන්න මගේ වචන පන මදේ සුමතේ. ටික දවසකින් හැමෝටම සුමතිපාලව අමතක වුණත් සුමතිපාලට අමතක කරන්න බැරි දේවල් ගොඩාක් තිබුණා. අයියේ නංගි මං උළු මෝලි රස්සාවට ආවේ මේ දේවල් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. මට මේ දේවල් හුරු නෑ. අපි පුරුදු කරලා ගන්නකෝ ගෙල්ලේ. අපිට පුළුවන් තරුණ ළමයි පුරුදු කරලා ගන්නේ. මොකද කියන්නේ උඹ? ගනිමයා. ගනිමයා. පොඩි මසාජ් පාද. बड़े पाद सली අනේ බින්සිත වේ මාරසිංහ මහත්තයා මට යන්න දෙන්න. උඹලගේ පින් පොඩ්ඩට මේ පව්කන්ද ඉල්ලව් කරන්න බෑ කෙල්ලේ. උඹගේ කෙල්ලෝ කී දෙනෙක් මට මේ බිත්ති අතර ඇතුලේ පින් අනුමෝදන් කරලා ඇද්ද? අඩෝ ඇන්ටා මම්බට කියලා තියෙනවා වැද්දගත් වැඩක් කරන වෙලාවට දොර අරින්න එපා කියලා දොර අරින්න ඵලයන්. කවුද කොඹ? අපි විනාශ කරපු කුමාරිගේ අයියා. මාරසිංහගේ මිනීමැරුව පිළිගන්න එක සුමතිපාලට ඒ තරම් වැදගත් දෙයක් නොවුනේ. ඒකට එයා හිත හදාගත්තේ අවුරුදු කීපයකට කලින් නිසා වෙන්නේ නැති.
කොහොම ගෙවුණු ජීවිතවලටද මෙහෙම වුණේ? මං පහුගිය සතියේ කසාද බැන්දා. තාත්තා දවස් ගානක් අසනීප වෙලා ඉස්විරිතාලෙමයි උන්නේ. උඹේ නමම තමා හැමතිස්සෙම දොඩවන්නේ. මට තාත්තගේ මූණ බලන්න හයියක් නෑ විමලේ. රසිකා මට වෙන කරන්න දෙයක් තිබුණ නෑ සුමතේ. මං ඒකව බලාගන්න. හිස් පිටු වගේ පෙරළුණු දවස් කීපයකුත් එකතු වෙලා මාස කීපයක් ගත වුණා. එක දවසක් සුමතිව වෙනත් බන්ධනාගාරයකට මාරු කළා. ඒ බන්ධනාගාරයේ හිටිය හැමෝම අලුත් එක්කෙනෙක් හැර. අයියා මං උඹට කිව්ව නේද එක ජාතිය කුරුල්ලෝ එක අත්තේ වහනවයි කියලා. මේ ලයියා මගේ හෙවල එල්ල. උඹේ සම්පූර්ණ කතාව මම උඩ දිගෑරියා. නංගී මමයි පුංචි කාලිඳන් හැදුන එකට. උඹත් අපි වගේ හිතන අපේ ජාතිය හොඳ පපුවක් තියෙන මාරයටවත් බය නැති මිනිහෙක්. මේක ඇතුළේ අපි ළඟදිම නාට්‍යයක් පෙන්නනවා. ඒකේ උඹටත් චරිතයක් තියෙනවා. මේ උඹ අපිත් එක්කම හිටපන් මයමලයා. ඒක නම ධූමකේතුව. ධූමකේතුව. පින් සිද්ධ වෙයි තාත්තේ. මාව මතක් කරලා දාලා තාත්තා හොඳින් ජීවත් වෙන්න බලන්න. මං කොහොමද මේක දරාගන්නේ? උඹල ඔක්කොම මට නැති උඩා. මං විතරක් ජීවත් වෙලා වැඩක් නෑ. අනිත්තේදේ මගේ පණ ඩිංග තියෙනකම් මං එනවා උඹ බලන්න. මං මෙරණකම් මං එනවා උඹ බලන්න. එතේ කියන්න බා. පොඩි කාලේ උඹ ඇවිල්ලා මගේ අතේ එලිලා අහනවා මං ලොකු වුණාම තාත්තට මොනවද දෙන්නේ කියලා. එදා මට ඒකට දෙන්න උත්තරයක් තිබුණේ නෑ. මට උඹේ නංගිගේ පොඩි කාලේ ගෙනත් දෙම්මයි පුතේ. උඹේ නංගිගේ පොඩි කාලේ ගෙනත් දෙම් පුතේ. පොඩි කාලේ නංගිගේ පොඩි ගෙනත්
Goreng. Lupa. Lupa. Goreng. Makan, Pak. Cepet ya. Benar, Pak. ගහපන් රත්තරනේ නිදහසේ බොක්කටම වදින්. ගහපන්. මට බෑ බං. මගේ හිතේ තියෙන්නේ බීලා මතක් කරන්න පුළුවන් වේදනාවක් නෙමෙයි බං. අයියෝ. උඹත් මං වගේම මුරණ්ඩු මිනිහෙක් සුමති. අසාධාරණයට මුරණ්ඩු වෙන්න ඕනි තමයි. අසාධාරණයට සාධාරණයක් ඉෂ්ට නොවන තරම් අසාධාරණයක් තවත් මේ ලෝකේ නෑ. අපිට දැන් හැරෙන්න හන්දියක් නැහැ. මේ ලෝකෙම අපි නීතිය හෙව්වා. දැන් නීතිය අපි හොයනවා. හරි සරලයි බං. මොනතරම් මිනිහෙක් වුණත් බැඳීම් ඉස්සරහා අසරණ වෙනවා බං. ඒ බැඳීම අපව කොයිතරම් අසරණ කරනවද කියලා තේරෙන්නේ ඒවා අපෙන් ගොඩාක් ඈතට ගියාට පස්සේ. ඉක්මනට වාංගුවෙන් මල්ලියේ හැමදැනම අපිව හොයනවා. බැයි හක්ක වෙනස් වුණත් බොක්ක වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. එක ජාතිය කුරුල්ලෝ කවදා හරි ආපහු හම්බ වෙයි. මොකද මිනිස්සු අර නොදොර මරන්න හදන්නේ? ටික දවසකින් දැන් ඔහේ හරි අමුතුයි. මොකෝ අවතාරයකට බය වුණාද? කරූපව අවතාර වගේ පස්සෙන් එනවා තමයි. මොකද්ද? මේ මිනිස්සු ගැන ටිකක් සෝදිසියෙන් ඉන්නවා. මේ දවස් එච්චර හොඳ නැහැ. මට පේන්නේ මිනිස්සු ගැන නෙමෙයි. තමුසේ ගැන එහොදිසියෙන් ඉන්න වෙලා තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මිනිසුන්ගේ නෙමෙයි තමුසේගේ. මොනවද කියන්නේ? යකෝ මේ මිනිහට මොන යකෙක් ගැහුවද මේ? යකා ගැහුවේ නැහැ ගහන්න කලින් තමයි යකෝ කියන්නේ. මේ උඹට වැඩි වෙන යකෙක් කොහෙන්ද මිනිහා? උඹ හිතන්නේ උඹ නටන නාටක මන් දන්නේ නැහැ කියලා? ඒ පාර තෝ මොනවද කියන්නේ? තෝස් බඩ කලින් නේද? තෝස් බඩ කලින් නේද? කියපිය. තෝ මට කෙලින්ද? තෝ මට ඉතින් තෝ බඩ කලින් නේද? පරපල්ලි! පරපල්ල තෝ හිතන්නේ මන් දන්නේ නැහැ කියලා තෝ කරන දේවල්. මොනවද තෝ දන්නේ? කියපිය යකෝ. තෝ මෙතන ගම් අතේ ගිහලා ගෑද දෙකේ මෙතන ඇවිල්ලා මාමයි ළමයි කන්න අතේ. කුණු ඔක්කොම අස් කරාම වත්ත ලස්සනයි. සුමතේ මන් දන්නවා ඔබ රසිකට ගොඩාක් ආදරය කරව බව. ඒක වෙනුවෙන් මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. හොඳ කුරුම්බයා. විමලා අයියා!
කවද මිනිහාවේ ඔයා අම්මලා ගෙදරට ගිය දවසට පහුවද පිස්සුද මිනිහ බරපු කාලකන්නේ හිරකාරයෙක්ව ගේ අසල දාගන්න පිස්සුද ඌ කාත් කවුරුවත් නැති එකා ඔය ටික දවසකින් යයි අපි විතරයි උට මේ වෙලාවෙ ඉන්නේ ඒව මන් දන්නේ පුළුවන් තරම් ඉක්මනට ආපහු යවන එකයි ඇත්තේ ආත්මර්ථකාමියා සුමතේ සුමතේ තාත්තගනින් මිනිියෝක නිකන් ගෑනියෙක් වගේ දොළුවන්න බයකෝ වැරද්දක් කරනම් පිරිමියෙක් වගේ බාරගනින් නිකන් බොරුවට දොඩුවන්න නැතුව මම මැරෙන්න බය නෑ මම මැරෙන්න බය නෑ ඒත් මේ බයට මම බයයි ඒනම් මොන මගුලකට දෙයක්කෝ මගුල් නටන්ට ආවේ බයනං අඩේ බෙදා කෙලහලාල රඟපු විදිය බට අමතක වුණට මට මතකයි උඹ රඟපු විදියේදා බන්නේ අකෝ බලයකු යන්න පද මම මේ කිරිකොට ඇදල දන්නේ මම දරු පවුලක් තියෙන මිනිහෙක් මන්ත මැරි මැරි ජීවත්වෙන්නේ මැරි මැරි ජීවත්වෙන්නේ එදා වුණ දේවල් දන්නේ අපි විතරයි ඒවා විසඳ ගණ්ඩත් ඕනේ අපි අතරෙම විතරයි තපුල්ලන්නතුව බූරුවෙක් වගේ හිතපම් මේකව ඉවර කරන්න විදියක් හිත බයකෝ ඉවර කරන්න විදියක් බ්‍රම්බුවක් කතා කරන්න ඔව් කරන්න ලේසි ඔව් ගෙවන්න අමාරුයි මට මැරෙන්න බෑ මං ජීවත් වෙන්න ආසයි අපි කරපු හොඳ නරක අපි පස්සේ නාමයි ධර්මේ ධර්මේ කොම උන්ට ධර්මය සීවෙන්නේ නැත්තටම කෙලවුනාම ඇඩි මේ මස්රාජගේ ධර්මේ ඊට වැඩිය වෙනස් ඊට වැඩිය වෙනස් කාවද බැලුවේ ඔහෙ කෙහෙල් කෙනෙක් එහෙම කපා ගන්න තියද බැලුව නෝනා ඔහෙ වැරදි තැනකට ඇවිල්ලා තියෙන්නේ මෙහි කෙහෙල් කන්නේ කමක් නෑ නෝනා නෝනා වතුර එකක් බොන්න පුළුවන්ද මේ මොකද ඔය කැමරට ආරාධනා කරන්න වගේ මේ මිනිහා මේ ඩිංගට කොහෙට මක බෑ වුණාද මන්ද කවුද නෑ මේ කෙහෙල්කම් හොයාගෙන කවුද මන්ද මිනිහෙක් ආවා මගෙන් වතුරු වීදුරුවක් කිව්වා මං ඒක ඇන්නේ එනකොට මිනිහා නෑ තවුසේ මං කියලා තියෙන ගේට්ටුව අහලා තියෙන කියලා ඈ දැන් නේ තු වතර ගන්න එපා කියලා ඔහෙ වෙන රස්සාවක් කරන්න
මොකද වෙනු? කරන් තියන් ජරා වැඩ ඔක්කොම කරලා මෙතන. Nawasta bang gue kerajaan? මැරෙන්න ඕනේ බල්ලෙක් වගේ.
බෝරුව මං කපුවා මේ රාජට කෙලවන්න එන හැම එකටම මතක තියෙන විදියට ඌ මැරෙන්න ඕනේ බල්ලෙක් වගේ. තනිකමයි වේදනාවයි එක්ක අතීතයේ ගෙවුණු මාස ගානකට පසුව තවත් විශේෂ දෙයක් වුණා. සුමතිපාලව අනුරාධපුරයට මාරු කළා. මාමේ 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 අනේ මාමේ 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 හිමලයේ දැන් දෙයක්ෝ මට කියන්නේ දන්නේ නැද්ද තුන්දෙනා ලෝකේ කාලා වතුර බීපුන් තුන්දෙනෙක් කියලා. කිරෙන් පැනපු එකේ ජජ්මන්ට් එක දෙන්නේ අද මොක හරි කරලා උසාවි දාන්න ඕන. වන්දනාගාර වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැහැ කියන එක දහසට කාරණාවක් නෙවෙයි යකෝ උසාවියට. එහෙනම් සර් චාලියාගේ වාහනේ ගෙන්නමු. එන්න ගියා. හිතු මතේ ජීවිතේ මල්ලි උඹට අපි දෙන්න නරෙන්ට හරි මරන්ට හරින්නවා. මලයා අපිට දැන්නම් කැපෙන්න වෙලාව හරි. ජීවත් වෙලා හිටියොත් කවදා කොහෙදී හරි අපි හම්බ වෙමු. උඹට ගැළපෙනම නම තමයි මම දැම්මේ. කොහොමටත් උඹ හිතුමතේ වැඩ කරපු එකානේ.
උඹේ අයියාව නංගි. උඹේ අයියාව. උඹේ අයියාව. මස්රාජගේ මරණයෙන් පස්සේ සුමතිපාලට තව අරමුණක් තිබුණේ නැහැ. ඒ නිසාම හිරෙන් පැනලා යන්න එයාට ඕන වුණෙත් නැහැ. ඒත් එයා අවසානයක් හොය හොයා ගොඩාක් දේවල් එක්ක හැප්පුණා. එයාට ඕන වුණේ ඒ වේදනාවල් ඉක්මනට ඉවර කරගන්න. හිතුමතේ ජීවිතය කියලා පපුවේ කොටා ගත්තත් සුමතිපාලට අරමුණක් තිබුණා. එයා තමන්ගේ මුළු ජීවිතයම කැප කළේ ඒ අරමුණ වෙනුවෙන්. හිතුමතේ ජීවිතය ගැන හැමදේම හරියටම මම දන්නේ නැති වුණත් එයාට උරුම වෙන්න තිබුණේ හිතුමතේ ජීවිතයක් නෙවෙයි කියලා විතරක් මම හරියටම දන්නවා.